ආකාරයේ සියලු ආත්මවල ඉපදිලා දැන් මහා වීරයෙක් වගේ තවුසාදී ලෝකෙ වැඩ සිටියා. මේ ඉන්නකොට දීවරු හත් දෙනා ගිහිල්ලා ආරාධනා කරා බුදුන්වහන්සේට කාලයන්තේ මහා වීර උපජ්ජමාතු කුච්චය සදේවකන් තාරයන්තෝ විද්‍යස්වරතම මහා වීරයන්ගේ කාලේ හරි මහා වීරයන්ගේ කාලේ හරි මොකුසේ උපදී බුද්ධස්වමතම් පද බුදු ධර්මයේ හතර දෙන්න කියලා. මේ බුදුන්වහන්සේ ඇවිල්ලා පංචමහා විලෝකනෝත් පස්මහා බැලුම් බල්ලා බුද්ධෝදන රජතුමත් මහාමය දෙවියන් මෞපියෝට ඒ ඉපදිලා පිටුපවුලක ඉපදිලා හිටියා. ඒකට එයාගේ වේලපච්චාරිය අනුව දන්නවා මම ගිහිගේ ඉන්න තාත්තයින් මෙයාට ඉන්න කාල සීමා තියෙනවා. කාල සීමා තුල මාලිගාව තුන හතර දින රම්‍ය සුරම්‍ය සුභදී. මොකද ඒවා හිටියේ නැහැ කාලේ හරි වේස ආදීනකොට විවාහයක් කරලා දුන්න දෙවෝපියන්ට වෙන්න බැරි හින්දා විවාහය කරගත්ත යසෝදරා දෙවියන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ දූතිය. කොහොම ඉඳලා ඉතින් උයන් කියලා යනකොට මේ සතර පෙරණ මිටි දැක්කා. ඒ තේරුම් ගත්තා මේ ජීවිතේ මරන්නේ නැහැ කියලා. මහල්ලෙක් ලෙඩෙක් මලකඳ ශ්‍රමණේ හොඳයි ශ්‍රමණ ජීවිතය කියලා. උන්වහන්සේ සම්පූර්ණ ජීවිතය අතහැරලා තමන්ගේ දරුවත් තමන්ගේ කුමාරිකාවත් දාලා ගියා. අන්ත කස්පයත් අරගෙන අන්න මැදිත් එක ගිහිල්ලා නෑ කිව්වා. දැන් ගා ගොඩ වෙලා කියලා කිව්වා කියන්නේ මේ මම මහල් සම්පූර්ණයි කියලා සියලු දැන් අපෝ ආභරණ කරවලා පිටිට දීලා බුදුන්වහන්සේ උන්න සිතාර ගුණාරය ඉලා මහලම් පිරුවා. ඒකමකට කන්දන් වගේ ඔක්කොම මහලම් අස්සදී කියන පාස්තක 1001කට හිටි. ඉන්නකොට තේරුම් ගත්තා මේව එකට නම් ඉඳලා මේ බුද්ධත්වයට ලබන්න බෑ කියලා ඒගොල්ලෝ අතහැරලා ගියා. ඊළ පාර්ලිය වනේ අවස්ථාවේ. මේ පාර්ලිය වනේ බුදුන්වහන්සේ තීර ධර්මය අවබෝධ වෙලා බුද්ධත්වයට එතලා එනකොට පස්වක මහණුන් හොයාගෙන ආවා ඉස්සෙල් එනකොට ඒවා නන්න දැන් අරයට කරගන්න බැරුව එනවා. නැකන් නැගිටිනකොට ජීවනයේ ළඟ වඩින්න ඒවට එහෙම ඉන්න බෑ සියලු සත්කාර කරන. එන්දි තමන් අවබෝධ කර සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරා. එන්දි ධම්මචක්කරය කියනවා ඉතම් භගවතා බාරාණසියම් විහෙති විපතේ මිගදායේ తත්‍රකෝ භගවා පංචවග්ගයේ බික්ඛු ආමන්ත්‍රේති බික්ඛවෝති. ආයේ කියන්න ධම්මචක්කර කියන එක මෙතෙන්දී මුල්ලංජහාමුදුරුවෝ විතරයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. බුදුනාසේ ඇවිල්ලා තමන්ට කරගුණ බුදුනාසේ නිමිෂ ලෝචන පූජා එන්න තමන්ගේ රාහුල කුමාරයාට දායාදී ඉල්ලුවා දුන්න දායාදී මාන විවිධ තමයි අර කිව්වනේ සිද්ධාර්ථ කුමාරයා අග්ගෝහමස්නේ ලෝකස්ස කියලා. ඒ කියනකොට නිලුමල් සතේ වැළුවා. ඉතින් තමයි අයන්න සිංහල භාෂාවේ මුල්ලා කරන්නේ. ඉතින් නැත්නම් සිංහල භාෂාවේ නපුරක් කියන්නේ අම්මා. සිංහල භාෂාවේ අයන්න උනේ ඒකයි හේතුව. ඉතින් මොහොම වෙලා බුදුන් වහන්සේ ඇත්තටම පිරිනමන පාන මොකට මාරයයිලා ආරාධනා කරා. කල්ගත්තා. අල්ලරගෙන කිව්වා ඥානදහම දන්න පටන් ගත්තා. ආනන්දහමන්ට කිව්වා ආනන්ද දන්න එපා. ඒ ධර්මයේ දකින්න. ඒකට මම තමයි ඒ පිටිකින් කතාව මම දන්නේ. ආනන්දයන්ගේ දිනවක තේරුම් තමයි